Hello boys and girls, welcome back to my channel. අද අපි එවරස්ට් කන්ද තරණය කරන්න තමයි හදන්නේ. එහෙනම් මේකේ views goal එක views 500ක් විතර දෙන්න. එහෙනම් මේ තමයි එවරස්ට් තරණය. හරි දැන් නම් මං ආවා විතරයි. මම මුලින්ම කියලා තමයි පටන් ගන්න. ඉතින් මේ මොකද්ද මේක වීඩියෝ එකේ ඉතින් මම ඔය ඩිගක් වෙන ගමන් ආතල් එකට වගේ මේක හදවුවොත් ඉතින් ඔව් මේක ටිකක් කලවම් මැල්ලුම වගේත් ඇති ගණන් ගන්න එපා. ඔහොම තමයි ඩාන් වෙනවා ඩූම් වෙනවා. මම ඉස්සරහට බලන්න මීට වඩා හොඳට වීඩියෝ දාන්න. මගේ එඩිට් නම් එච්චර හොඳට නැතිව ඇති. මොකද මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ එඩිට් කරන්න එහෙම. පස්සේ බලමු මීට වැඩි හොඳට වීඩියෝ හදන්න එහෙම. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේවත් ගන්න නම් තව ඉස්සරහට මේ මොකක්ද හાર્ඩ්කෝර් සීරීස් එක පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඒකත් කරන්නම් මම. හරි දැන් ඒ ඇති. දැන් මේ අයන් නෙමෙයි ස්ටෝන් ටූල්ස් වලට අප්ඩේට් වෙමුකෝ. හරි ස්ටෝන් ටූල් වලට අප්ඩේට් වෙන්න තියෙන්නේ. මම ඉස්සරට වීඩියෝ දාන්න ඉන්නේ ලයික් එයිද දන්නේ මට දාන්නත් හිතනවා නැති කරන්න හිතෙනවා. අඩෝ කොරෝනා මම මේ එළියට වෙලා කරන්න වීඩියෝ එකක්. අඩෝ එන්න දැන් මොනියක්වත් පත බෑ වෙයිද දන්නේ මූසල කවුටම් පළවෙනි වීඩියෝ එකේ. කවුද දන්න ඕනට මුලින්ම ඕනට වැඩි යනවා වගේ මේ වීඩියෝ අයන්ම දැන්ටම ගොඩ හම්බෙලා තියෙන්නේ. බලමුකෝ ඉතින් මොනවා වෙයිද කියලා. මන්නත් දැන් පොඩ බයක් හිතෙනවා ගොරවද්දි. තාම වැස්සක් නැහැ. ඔය කන වදින්න ඕන කියලා. ඒ හින්දා වැස්සක් තියෙන්න ඕන වෙන්න ඇති. එහෙනයක් ගන්න. කියන්න බෑ ඉතින්. මම කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ආව නෙමෙයි ඉතින්. හරි ඉතින් මට මෙතනින් ඔඩර් නැග ගන්නම හෙන වෙලාවක් ගියා. කමන්නේ. මට හිතෙනවා අර නිකන් ආතල් එකට නිකන් පික්නික් යනවා කියලා ඔය යන්නේ බිම. ඔය කාපට් එල්ලලා එහෙම කේක් ගෙනිහින් එහෙම. ඔහොම කරනවානේ මටත් එන්න නිකන් මයින්ක්‍රාෆ්ට් වල එහෙම ආතල් එකට ඒ වගේ එකක් කරන්න. මම ඒක තමයි මේ කරන්නේ. අපි බලමුකෝ මොනවද වෙන්නේ කියලා. හරි අපිට කෑමක් නෑ උදේත් වීගෙන එන්නේ. අපි මේ අයන් ටික පුච්ච ගත්තා නම් හරි දැන් ඉතින් කරන්න වැඩකුත් නෑනේ. වචනත් පැටලෙනවා. හරි මම පොට්ටක් මෙතන හාර ගන්නවා. මෙතන එළිය ටෝච් ටිකක් ගහලා එළිය කරගත්තොත් හොඳයි. මොබ්ලවත් ස්පෝන් වුණා නැත්තම් මූන්ට ඇවිල්ලා එනලා යන්න. ක්‍රීපර් කෙනෙක් වගේ ස්පෝන් වුණොත් තමයි ඉතින් අවුලදී. පිපුරුවා අපිත් ඉවරයි ඌත් ඉවරයි. ඌ මරාගෙන මැරෙන එකෙන්නේ ඉතින්. අයියෝ මම වීඩියෝ එක බාගෙත් තමයි ඔඩියෝ එක රෙකෝඩ් කරලා දැන් ආයෙ රෙකෝඩ් කරන්නේ. දැනුත් ගොරෝනා ඊයේ රෙකෝඩ් කරද්දිනුත් ගෙරෙව්වා. මලවදේ කෑම හොයාගන්නත් ඕනේ. ඒක නම් සත්තු වෙන වටපිටා මේ හරිය. සත්තුන්ගෙන් හොයාගන්න පුළුවන් කෑම. දැන් උදේත් වීගෙන වෙලා තියෙන්නේ වීගෙන නේ කියන්නේ. බඩුටිය පැක් කරගෙන ටෝච් එකක්වත් තියන්න නෑ. වටිනකට වටින්නෙම නෑ. ඕන තරම් කෝල් තියෙන ගසුත් තියෙනවා. මේ හරිය ළඟ වැඩිය ගස් නෑ. හුනොත් කෑ ගන්න එහෙනවත් දන්නේ නෑ මේකේ. මේ වීඩියෝ ඇත්තටම කියනවා එච්චර හොඳට නැතුව ඇති. ඉතින් මේ පළවෙනි එකේ ඉන්න ප්‍රැක්ටිස් එකක් විදිහට තමයි මේක කරන්නේ ඉතින්. හරි බලමු එමරාල්ඩයක් තියෙන. ඔඩ එමරාල්ඩ
බග් දැක්කම එමරාඩ් හරහා ගියා. හරි ඌරු ටිකක් ටිකක් ඈතට ආවා. කතා කරන්න දෙන්න මැදින් පැන්නක් ගහන්න එනවනේ. අයන් ටිකකුත් මයිනින් කරගත්තා. මේ කඳු වල අයන් තියෙන වැඩි මං කලිනුත් කිව්වද කොහෙද? හරි චෙස් ප්ලේට් එකක්, කලිසමක්, කෑම ටිකක් ඔක්කොම බඩු ටික පැක් කරලා යන්නයි තියෙන්නේ මෙතනින්. ක්‍රාෆ්ටින් ටේබල් එකත් අරන්මයි යන්නේ. ඇඳත් ගමු. දැන් බෝට්ටුවෙන් යනවා. නික අර සීඩ් එකත් අතින් අරන් යන්න මොකද්ද? සුගර් ගල උඩ යන ගම. හරක් ටිකකුත් මරාගත්තා. thank you ලෙදර් වලට. රෑවගෙන එද්දි එතන නිදාගත්ත රෑවිගෙන ආව හින්දා. මම හිතුවේ මේ හරිය ගේ හදාගත්තා හොඳයි කියලා. කන්ද උඩට නිකන් ලස්සන view එකකුත් තියෙනවා. ඔක්කොම සුද්ධ කරන්න තමයි තියෙන්නේ. ඒ කන්දෙන් මේ කෑල්ලම වගේ. වැඩි නෑ. මෙතන පොඩියට බේස් එක ගත්තා. හරි පළවෙනි දවසම අලුත් බේස් එක කිව්වට ඒක නිකන් මේ දෙක්කනේ ඉතින් මේ චුට්ටක් එක ස්නෝබෝල් අයින් කරන් තියනකට ස්ටෙප් පහක් විතර අයින් කරලා ඉවරයි. දැන් ඉතින් දාන් වෙනවා ඩෝන් වෙනවා. හරි මම බේස් එක හදාගත්තා ඉවරයි. තව මම රවුමක් වගේ බෝලයක් වගේ තමයි බේස් එක හදන්නේ. හරි ඒක හදාගමු පස්සේ අපි ඉස්සෙල්ලා බඩු එකතු කරන්න තුමු. හරි ක්‍රීපර් කෙනෙක් ඉන්නවා මොකෙන් ගන් පවුඩර් ටිකක් ගන්නවා TNT එකක් වත් හදන්න. ළඟ අඩ පුපුරන්න. ඔව්. හිර වුණා. ගහ වගේ එකක් කපා ගත්තා ඒ ගමන්න. ගහ වගේ එකක් කිව්වට එක ගහක් තමයි. ගහ කපලේ දිරෑ වෙච්ච හින්දා නිදාගත්තා. ඊට මේ ඇත්තටම කියනවා නරක ආරංචියක්. මේ මොකද කියන කලින් වර්ල්ඩ් එකට කෙලවුණා. ඒක ගන්න තියා බෑකප් එකක් කරා මොකක් හරි එකක් බෑකප් එකක් මෙහෙම එකක් පෙන්නුවා. මං අහලා තියෙන එකෙන් ගන්න පුළුවන් කියලා. සමහර වෙලාවට සෙට් නැහැ කියලාත් කියන ඇත්තද දන්නේ නැහැ ඉතින්. කොහොම හරි ඒකට නැති කරගත්තා. හරි සතුටුයි. මොනවා කරන්නද ඉතින්. හරි කමන්නේ. මම පොඩියට දැන් මෙතනින් බේස් එක ගත්තා. අලුතෙන් මෙව්ව ටිකක් හදාගත්තා නම් හරිද? හතරක්ම හදාගන්න. හරි. හෝල් ටිකක් බෙදලා දාන්න. අපි වැඩි මේ තැන් වල ඉන්න එකත් හොඳ නෑ. මොකද මේ හොඳ නෑ කියන්නේ මම වීඩියෝ එක ලොකුවට වීඩියෝ එකක් කරන්න. එවරස්ට් කන්ද මෙත එවරස්ට් කිව්වට මේක එවරස්ට් නෙමෙයි හිම කන්දක් ඉතින් නිකන්. මම මේක තමයි අද වීඩියෝ එකෙන් තරණය කරන්න හිතාගෙන. තරණය කරනවා කියන්නේ යනවා ඉතින්. එච්චර මහ ලොකු දෙයක්ුත් නෙමෙයි මේක ටෙස්ට් එකක් විදිහට දාන්නේ. මම හොඳ thumbnail එකක් කොහෙන් හරි හදලා දාන්න බලන්නම්. thumbnail එක දැකලා views ටිකක් හරි ආවොත් මම ඊළඟට හොඳ වීඩියෝ එකක් දාන්නම් බලන්න. හොඳයි කිව්වට හොඳයි නරකයි දන්නේ නැහැ. මං කරන දේ මංවත් දන්නේ. හරි ගස් ටිකක් හිටව ගත්තා. ගස් හිටවුවට අපිට ඇති ප්‍රයෝජනයකුත් නැහැ. බ්ලොක් එකක් එකතු කරනවා. මේ හරිය ක්‍රිපර් ළම සුද්ධ කරලා දෙනවා. පුපුර ස්නෝබෝල් ටික අයින් වෙනවා. ස්නෝබෝල් නෙමෙයි ස්නෝ. කෑම ටිකක් ගත්තා. අර මේ මොනවද කොප්ලර් ස්ටෝන් ටිකක් දාගමු. ස්ටෝන් ගන්න පොඩි හරි එතකොට ගෙදරට ලස්සනක් ගන්න පුළුවන්. ලස්සනක් කට මේක ඇති ලස්සනක් ගන්න නිකන් අර කලවම් මැල්ලුම වගේ. කලවම් මැල්ලුම තක්කාලි සම්බෝලයක්ද මන් දන්නේ මොන
සම්බෝලයක් හරි එකක්. හරි. ගේකුත් හදා ගයක් මොකක්ද ඒ වුනේ? අඩ ඒ ලැග් වෙනවා පට්ටටම කියන්න උපරිම ලැග් අහන්න දෙයක් නැහැ. ගහන එක විතරයි ඒකේ ලැග් දන්නේ. ඔයගොල්ලන්ට ලැග් නම් පල්ලෙහි කොටාගෙන යන්න. හරි. මේ හරි එළිය කරලා තියාගත්තොත් හොඳයි. මොකද ඒක පොඩි හරි ආරක්ෂාවක් ගන්න පුළුවන්. මේ ස්නෝ වල ඉන්නවනේ මේ ස්කෙලිටන් කෙනෙක්. මේ උගෙන් අර මොකද්ද මොන ඇරෝද මන් දන්නේ මටත් මතක නෑ. ඒ ඇරෝ එකකින් ඉදිනවා. හරි මේ ගහ වගේ එක කපාගමු. හරි අපහු වෙස්සා දොරක් හදාගත්තා. දැන් තවත් ආරක්ෂා දෙනවා. ලාමල වගේ ලනුත් දුන්නා. thank you. ලෙදරු දීලා ගියේ ගමම්ම. හායි ලෙදර වලට thank you මොනවද මචං ට්‍රේඩ් තියෙන්නේ? එමරාල්ඩ් දෙකක් නම් තියෙනවා. ඒත් ඇති වැඩක් නෑ ඒ වලින් මට. ඩිස්ටර්බ් කරා නම් සමා වෙන්න. හරි ඇවිල්ලා නිදාගත්ත උටත් ඩිස්ටර්බ් කරලා. චෙස්ට් වලින් ප්‍රොබ්ලම් මේ චෙස්ට් එකට අනවශ්‍ය බඩු ඔක්කොම අඩු කරගත්තා. ඊට පස්සේ ඔය ප්‍රිපර් කෙනෙක්ටත් මැරෙන්න ගියා. ඊට පස්සේ නිදාගත්ත ඇවිල්ලා ඊට පස්සේ විච් කෙනෙක් ඇවිල්ලා ඇසිඩ් කුප්පියක් කොහෙද ගැහුවා. ඊට පස්සේ පොඩි ෆාම් එකකුත් ගැහුවා එතනින්ම. ඊට පස්සේ අර ස්නෝ ගොලම් කෙනෙක් නත්තල් හින්දා එහෙම නෙමෙයි. නත්තල් පහුවෙලා ගොඩක් කල්. ඊට පස්සේ ලාවට මැරෙන්නත් ගියා. අඩෝ ඔව් ඊට නූලෙන් බේරුනේ මැරෙන්නේ නැතුව. අරුගේ ඔළුව හදලා ඉවර කරන්න හිතගෙන හිටියේ. එතකොට ස්නෝ ඉවර වුණා. අයෙත් එන්ඩබල් තවත් එන්ඩමන්ල වැඩි කියවල ස්පෝට් හරි මං අර කිව්වේ මේ පොඩියට සංචාරය යනවා කියලා. මං දැන් මේ සංචාරය යන ගමන් තමයි ඉන්නේ. හිම කඳු බැහැරට තුරින් ආවා. අයන් පේන්න තියෙන වීඩියෝ එකක් ඉවරෙන්න විනාඩි 5ක් විතර ඇති. අර මං ලෙදර් වලින් බූට් ඒ කියන්නේ දැන් ලෙදර් කිව්වට මේ සමහර අය දන්නේ හැමෙන් හදන සපත්තු ඔය ලෙදර් ඔය ගෙවල් වලට ලෙදර් සපත්තු ගේනවා කියලා ඔය කියන්නේ. ඒවා හරි අවසානයේද දන්නේ. මං එහා කෙරවලට බලලා මේකනේ හොඳ view එකක් වීඩියෝ එක ඉවර කරන්නත්. හරි අපි කේක් එක ගහගමු. එහෙනම් සමරණ්ඩයි හදන්නේ. හරි කේක් කෑල්ල තියෙනවා. කේක් අර ඔයගොල්ලන්ට කිව්වේ මං අර ස්කෙලිටන් කෙනෙක් ඉන්න කියලා. උගේ ඇරෝ තමයි අර උඩ දෙන්නේ. මොනවද ඒවට කියන්නේ කමෙන්ට් එකක් දායන්න. මටත් මතක නැහැ. මොනවද රොටන් ෆ්‍රෙස් කම් සොම්බිලාව මතක් වෙන්න අවසානයේ වීඩියෝ එක නෙමෙයි මේ වලට එක අවසාන කෑල්ල යන්නේ. බීට්රූට් තලයකුත් කෑවා. කැරට් තලයක්. මේ උඩකින් පැන්නහම ඩැමේජ් එකකින් බඩගිනිත් වෙනවා. ආව්
කේක් කෑල්ලක් කන්න පුළුවන්ද? කේක් කෑල්ලක් කෑවා තවත් කෑල්ලක්. දැන් මේ තමයි මේ 2025 හොඳම මෝඩ ක්‍රියාව. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් උත් කරන්න